අද වීඩියෝ එකේදී අපි කතා කරමු iPhone එකේ බැටරි හෙල්ත් එක ඔයගොල්ලෝ කොහොමද හොඳින් පවත්වාගෙන යන්නේ කියන එක ගැන. iPhone බැටරි හෙල්ත් එක ගැන කතා කරනකොට මම මෙතනදී ප්‍රධාන කාරණා දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි iPhone එකේ charging කියන එක, ඒ වගේම තමයි iPhone usage එක. ඉතින් මෙන්න මේ කාරණා දෙකෙන් ඔයගලන්ට පුළුවන් ඔයගලගේ බැටරි හෙල්ත් එක ගැන අදහසක් ගන්න. charging ගැන කතා කරනකොට පළවෙනි කාරණාව තමයි ඔයගොල්ලෝ use කරන cable එක සහ adapter එක. ඉතින් ඔයගොල්ලෝ iPhone එකත් එක්ක ඇවිල්ලා තියෙන genuine Apple cable එක පාවිච්චි කරනවා නම්, ඒ වගේම තමයි ඔයගොල්ලෝ Apple 20 watt genuine adapter එක purchase කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ගේ බැටරි හෙල්ත් එකට ගොඩක්ම හොඳයි. ඉතින් ඔයගොල්ලෝ clone version එකක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්, සමහර විට ගානේ අඩු fake version එකක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් හින්දා ඔයගොල්ලන්ගේ බැටරි හෙල්ත් එක ඇත්තටම ගොඩක් අඩු වෙන්න හේතු කාරණාවක් වෙනවා. දෙවෙනි කාරණාව තමයි MagSafe charging. ඉතින් ඇත්තටම MagSafe charge එකක් පාවිච්චි කරලා ඔයගොල්ලෝ iPhone එකක් charge කරනකොට ගොඩක් දුරට මේකේ heat එක generate වෙන ප්‍රමාණය වැඩි. ඔයගොල්ලෝ normal charge එකකින් charge කරනවට වඩා සමහර iPhones වල MagSafe පාවිච්චි කරද්දී ඔයගොල්ලන්ට heat එක ගොඩක් generate වෙනවා බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ battery health එකට ගොඩක්ම බලපාන හේතුවක් තමයි battery එක overheat වෙන එක. ඉතින් ඔයගොල්ලන්ට MagSafe පාවිච්චි කරන එක අඩු කරන්න පුළුවන් නම් iPhone එකේ battery health එකට ඒක ගොඩක්ම effect එකක් වෙනවා. දැන් අපි කතා කරනවා charging වල ප්‍රධානම කාරණේ. ඉතින් ඔයගොල්ලෝ iPhone එක charge කරනකොට සාමාන්‍යයෙන් 20ත් 80ත් වගේ අතර ඔයගොල්ලන්ට මේක තියාගන්න පුළුවන් නම් ඇත්තටම battery health එක ගොඩක්ම හොඳයි. මම දැන් ඒක ගොඩක් පැහැදිලි කරන්නම්. හිතන්න ඔයගොල්ලන්ගේ iPhone එකේ battery එක 20ක් වෙනකන් අඩු වෙනවා. ඔන්න එතනදී ඔයගොල්ලන්ට පුළුවන් iPhone එක charge එකට ගහන්න. ඒ වගේම තමයි iPhone එක 80ක් වෙනකන් charge වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් charge එකෙන් ගලවන්න. ඉතින් මේ 20යි 80යි අතර තියාගන්න පුළුවන් නම් ඔයගොල්ලන් iPhone එකේ battery health එකට ගොඩක්ම හොඳයි. මේකෙදි කියන්නේ ඔයගොල්ලෝ හැම වෙලේම මේක කරන්න ඕනේ කියලා. මොකද දැන් දුර ගමනක් වගේ යනකොට අපිට සම්පූර්ණයෙන් battery එක charge කරගන්න වෙනවනේ. එතකොට මේ වගේ අවස්ථාවල ඇරෙන්න ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් පාවිච්චි කරනකොට මේ වගේ habit එකක් විදිහට මේක තියාගන්න පුළුවන් නම් අතරම battery health එකට ගොඩක්ම හොඳයි. එහෙමනම් දැන් මම කතා කරනවා iPhone usage එක ගැන. මේ iPhone usage එක නිසාත් ඔයගොල්ලන්ගේ iPhone battery health එකට බලපාන විදිහ තමයි දැන් අපි කතා කරන්නේ. හිතන්න ඔයගොල්ලෝ iPhone එක ගොඩක් bright sunlight එකේ පාවිච්චි කරනවා කියලා නිතරම. හිතන්න ඔයා එළිය වැඩ කරන කෙනෙක් කියලා. ඉතින් ඔයා නිතරම ඔයාගේ iPhone එක use කරනවා මේ direct sunlight එකේ. එතකොට වෙන්නේ ඔයගොල්ලන්ගේ iPhone එකේ peak brightness එක ඔයගොල්ලන්ගේ display එකේදී බලා ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ගේ battery consumption එක ගොඩක් වැඩි වෙනවා වගේම තමයි ඔයගොල්ලන්ගේ iPhone එක ගොඩක්ම heat එකට පත් වෙනවා. ඉතින් මෙන්න මෙතනදී ඔයගොල්ලන්ගේ iPhone එකේ battery health එකට මේක සෑහෙන්න බලපානවා. ඒ වගේම තවත් කාරණයක් ගැන කතා කරොත් ගොඩක් දෙනෙක් කුරු වෙලා තියෙනවා iPhone එකේ hotspot පාවිච්චි කරන්න. ඉතින් router එකක් ගන්නවා වෙනුවට ඔයගොල්ලෝ සමහරට 5G පාවිච්චි කරන්න පුළුවන්, 4G පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් දුරට hotspot පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ මෙතනදී router එකක් පාවිච්චි කරන්නෙම නැත්නම් ඔයගොල්ලන්ගේ iPhone එක හැම වෙලේම ඔයගොල්ලෝ hotspot විදිහට පාවිච්චි කරනවා. මෙතනත් ඔයගොල්ලන්ගේ battery එක ගොඩක් දුරට drain වෙනවා. ඉතින් මේකත් ඔයගොල්ලන්ගේ iPhone එකේ battery health එක ගොඩක් ඉක්මනින් අඩු වෙන්න හේතුවක් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා වලට අමතරව ඔයගොල්ලන්ගේ iPhone එක ගොඩක් දුරට heat වෙන දේවල් ඔයගොල්ලෝ කරොත් ඔයගොල්ලන්ගේ iPhone එකේ health එකට බලපානවා. උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ ගොඩක්ම heavy games play කරන කෙනෙක් නම් නිතරම ඔයගොල්ලන්ගේ iPhone එක heat වෙනවා නම්, ඒ වගේම තමයි ඔයා ගොඩක් temperature එක වැඩි දැනක ඉන්න කෙනෙක් නම් නිතරම. ඉතින් මෙන්න මේ දේවල් නිසා ඔයගොල්ලන්ගේ iPhone එක ගොඩක් දුරට heat වෙනවා. ඉතින් මෙන්න මේ හේතුවෙන් ඔයගොල්ලන්ගේ battery health එක අඩු වෙනවා. අද වීඩියෝ එකේදී මම කතා කරේ iPhone එකේ battery health එක හොඳින් තියාගෙන යන්න points කීපයක්. ඉතින් මීට අමතරව ඔයගොල්ලෝ දන්න දේවලුත් පල්ලෙහින් comment එකක් දාලා අනිත් අයත් එක්ක share කරගන්න. එහෙමනම් මතක ඇදුවා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි අපේ TikTok channel එක follow කරන්න.